Hi guys, welcome back to our YouTube channel. අද වීඩියෝ එකෙන් මම අරන් එන්නේ අපේ නංගි බබාට හරිම bad cough එකක් එකපාරට ආවා. ඒ නිසා අපිට ඉක්මනට ආව ડોක්ටර් ගාවට එදා දවසේ ගෙනියන්න වුණා. ඉතින් මම ඉක්මනටම රෙවායා ස්කූල් ඇරිලා ආපු ගමන්ම දෙන්නවම එළියට ගෙනියන්න රෙඩි වුණා. ඉතින් මම ඉක්මනට නංගිගේ ඩයපර් බෑග් එක පැක් කරා. extra clothes ගත්තා නංගිට. එතකොට burp cloths, I took extra diapers and wet wipes, tissues. මම අනිවාර්යෙන් ඒ දෙන්නගෙම මේ medical books දෙක මගේ diaper bag එකේමයි තියන් ඉන්නේ. එතකොට අක්කිට extra clothes, water, my wallet and also I took 2 meals for Nangi, milk bottles දෙකයි extra water අරගත්තා. So this is what goes inside my diaper bag whenever I travel with my girls. So this is how I organize inside my diaper bag. මම books දෙක දාගන්නවා මගේ wallet එක. එතකොට හැමතිස්සෙම මම organize කරගන්නේ එක අතකින් bag එක ඇරලා එක අතකින් බඩු ගන්න ලේසිම විදියට තමයි මම මේ organize කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මමත් ඉක්මනට ලෑස්ති වෙලා අපේ යායා ගර්ල්ව ලෑස්ති කරගන්න ස්ටාර්ට් කරා. බබා ලස්සනීප වුණාම මට නම් හරිම දුකයි. I feel like I don't have energy. But එදා දවසට තමයි මට වැඩියෙන්ම energy ඕනේ. මාලක normally වැඩ ඇරිලා එන වෙලාවට තමයි අපි කොහොමද ડોක්ටර් ගාවට යන්නේ. එදා දවසේ මාලක කොළඹ ඔෆිස් නෙමෙයි හිටියේ. ඒ නිසා එයාට එන්න බැරි වුණා. ඉතින් එදා මට තනියෙන් තමයි යන්න උනේ. I think I can handle alone. එකම දේ if I'm not prepared I feel stressed out. ඉතින් මම හැමතිස්සෙම try කරන්නේ යන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට කවලා, ඒගොල්ලන්ගේ tummy full කරලා, bags pack කරලා, ගෙදරත් පුළුවන් තරම් arrange කරලා තමයි මං යන්න හදාන්නේ. මොකද නැත්නම් when we come back if the house is messed up මට ඒකත් හරිම අමාරුයි. අකිය මෙතනට ගන්නවා කියන්නේ කොණ්ඩේ පීරන්න මගේ බඩු ටික ඔක්කොම අදිනවා. මට හරිම මේකප් බඩු මං හරිම පොඩි ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ because quick makeup එකක් තමයි මම හැමතිස්සෙම දාන්නේ, not a heavy makeup. ඉතින් මෙයා ඔක්කොම අදිනවා. ඊට පස්සේ එයා අනිවාර්යෙන් eye shadow මං ගාන නිසා ඒක අනිවාර්යෙන් ගාලා තමයි යන්නේ. But not I don't allow her to put makeup for school. But church යද්දී මේ වගේ එළියට යද්දී කොහොම හරි දාගන්න. at least මම දුන්නේ නැත්තම් එයාගේ toy makeup set එකෙන් හරි ගා ගන්නවා මේ makeup. අපිත් චූටි කාලේ ඉතින් එහෙමනේ හරිම ආසයිනේ අම්මි කරන දේම කරන්න. ඉතින් so I don't tell her anything. එකම දේ අර ගොඩාක් ගාගෙන සමහරක් වෙලාවට last minute ඒව පිහිද ඉන්න ඕනේ. Anyway, she's my sweet girl. She's so helpful. මෙහෙම එළියට යන යද්දි ඇත්තටම මෙහෙම බයක් නැහැ. මොකද එයා වද දෙන්නේ නැහැ කොහොමත්. එයා help කරන එක තමයි ඉතින් කරන්නේ මාත් එක්ක ඇවිල්ලා. මම අනිවාර්යෙන් එයාට wash දාපු ගාම එයාගේ ක්‍රීම් වෙඩික්ලෝන් එයාට දානවා. but එයාට අපේ perfume දාන එකත් මාලකගේ perfume උත් එමය අපි ස්ප්‍රේ කරනවා දැක්කොත් අනිවාර්යෙන් එයාටත් ඕනේ. ඊට පස්සේ නංගිව ලෑස්ති කරගත්ත ඉක්මනට නංගි නිදියගෙන හිටියේ. එයාව මම ඉක්මනට ලෑස්ති කරගත්තා. I feel so bad. She's having a very bad cough. I think she got it from me even I have a bad cough. ඉතින් එහෙම වුණාම තවත් දුකයි මන් නිසා එයා ලෙඩ වුණා කියලා මට ඉතින් හරිම ගිල්ටි. ඊට පස්සේ බෑග්ස් උත් පැක් කරගෙන දෙන්නවත් ලෑස්ති කරගෙන මම Uber එකක් ඉක්මනට දැම්මා. ඊපස්සේ vehicle එක එනකම් එළියට යන්න වුණා. මේ වෙලාවේ message එකක් ආවා ડોක්ටර් එන්න ටිකක් පරක් වෙනවා කියලා. but still I thought Uber එකක් දාපු නිසා එතනට ගිහිල්ලා හරි ඉන්න.
So we got into the car. ටිකක් දුර ගියාන් පස්සේ මට හිතුණා නංගිට මිල්ක් එකක් දුන්නොත් හොඳයි කියලා. ඉතින් රෙවායා මෙන්න මේ වගේ මට හෙල්ප් කරා මිල්ක් එක හදාගන්න. මම මේ වීඩියෝ කරන ගමන් තමයි ෆස්ට් ටයිම් මේ මිල්ක් එක හැදුවේ. මම ඇත්තටම හිතුවා පිටි එක හැදුණා තමයි කියලා. But she managed to put it inside properly and then Nangi was having her milk. මට හම්බෙච්ච ඒ Uber driver හරිම හොඳයි. මම ඇත්තටම මම normally එහෙම drivers-ලත් එක්ක කතා කරන්නේ. එයා මාත් එක්ක කතා කරා ඇහුවා ඔයා ටික්මන්ට යන්න ඕනද doctor appointment නිසා කියලා. මම කිව්වා doctor එන්න පරක්කු වෙනවා. එහෙනම් අපි හිමීට යන් කියලා. ඉතින් he was talking with me. එයාට 2 girls ලා ඉන්නේ. ඉතින් එයා ඒගොල්ලෝ grade 1 දාපු ඒ school stories ඒවත් කිය හරිම ලස්සනට කතා කර ගියා මාත් එක්ක. මෙහෙම වෙහිකල් එකේ යද්දී රෙවායටත් ඕනේ මගේ ඔඩොක්කුවේ වාඩි වෙන්න. ඉතින් ගොඩක් වෙලාවට මම නංගිවත් වඩාගෙන අකිවත් ඔඩොක්කුවේ තියාගෙන තමයි ඉතින් යන්නේ. එදා ඩොක්ටර් අපොයින්ට්මන්ට් එක අපි දැම්මේ ජෝසප් ෆ්‍රේසර් 9 වේල්ස් එකට. මම හරිම ආසයි මෙතනට එන්න. මොකද මෙතන තරම් පීස්ෆුල් හොස්පිටල් එකක් මම දැකලම නැහැ. හරිම ස්පේෂියස්, හරිම කාම් තැනක්. බබාලත් එක්ක ඇත්තටම තනියෙන් එනවා නම් එතන easy to get things done. Staff එකත් හරිම friendly and they have a lot of space to run around and they gave me this room to sit and wait until doctor comes. අපි ඊට පස්සේ නංගිගේ weight එක check කරගෙන ඒ ටික finalize කරගෙන ආපහු we came back to the room. අපි YouTube start කළා දැන් 2 weeks විතර වෙනවා. ඉතින් මේක අපි 4 දිනාටම අලුත් දෙයක්. ඉතින් දැන් අපි ටික ඒකට use වෙනවා වීඩියෝ කරන ගමන් අපේ day to day වැඩ ටික කරගන්න. ඒගොල්ලෝ ඔක්කොම ඇඳුම් ටික ගලවන්න කිව්වා නංගිගේ weight එක check කරන්න. ඉතින් දැන් මේ ආපහු මම එයාට ඇඳුම් අඳින ගමන් මේ ඉන්නේ. Her weight was perfect. මං බය වෙලා හිටියේ මෙයා overweight ද දන්නේ නැහැ කියලා. මොකද එයාට food start කරානේ. එයා ඉතින් හරිම ආසාවෙන් එයාගේ කෑම ටික කනවා. මට තේරෙන්නේ නැහැ මම වැඩියෙන් කවනවද කියලා. She's eating. ඉතින් මං ඒකට චුට්ටක් doubt එකක් තියාගෙන ගියේ. But her weight was okay. I think Moria also loves eating Ammi's homemade food just like her Tati and her Aki. I love these 2 girls so much. We were waiting. ඊට පස්සේ අපිට ටිකක් boring හිතුණා. ඊට පස්සේ ඉතින් අපි හිතුවා මොනාරි කන්න යන් කියලා. හොස්පිටල් එකේ ඇතුළෙම තියෙනවා චුටි කැන්ටින් එකක්. එතනට ගිහිල්ලා මම චුටි ස්නැක් එකක් ගත්තා. රෙවායටත් මිල්ක් එකක් අරන් දුන්නා. ඊට පස්සේ අපි මේ ගහ යටට වෙලා ඒක enjoy කරා. See how beautiful this place is. හරිම calm තැනක් මේ තැන නම්. නංගි බබාත් ඉතින් මගේ ඇඟට වෙලා හිටියා. එයා වද දුන්නේ නැහැ චුට්ටක්වත්. Only thing she had a bad cough. Aki still running. As usual, Revaya finding another way to keep her occupied. This is what she did today. She was running too much.
Finally, doctor decided to come. So after meeting the doctor, see who decided to show up. තාත්ති පනල් හරියටම දොර ඉස්සරහා හිටගෙන හිටියා. ඊට පස්සේ අපි ෆාමසි එකෙන් නංගිගේ බෙහෙත් ටික ගන්න ගියා. If you are wondering why Revaya's dress has changed, see ඒක තමයි මම හැමතිස්සෙම extra clothes එයාට අරගෙන යන්නේ. එයා milk එකක් බිව්වනේ. ඒක බීලා ඊට පස්සේ හොඳටම දිව්වා. After that she drank lot of water. So all the food and her milk came out. She decided to vomit. So this is what happened to Revaya. Revaya being Revaya. We were so happy to see Tati. මට නම් හරිම happy. I was missing him a lot. So after he came, ඇත්තටම තාත්තිට ඩොක්ටර්ගේ රූම් එක ඇතුළට එන්න බැරි වුණා. So he took us out for dinner. මගේ ෆේවරිට්ම ප්ලේස් එකට තමයි එයා මාව ගෙනිච්චේ. මාව නෙමෙයි අපිව. අපි ඉතින් හොඳට කාලා ආවා. මම නංගිව මේ එහා පැත්තේ තියාගෙන තමයි මේ රෙකෝඩ් කරන්නේ. ඉතින් ඒකයි ඔය ටොයිස් අද්දයක් ඇහෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. So we ordered our favorite fried rice for Revaya and my favorite beef submarine එක order කරා මම. Somehow I managed all alone the vomiting drama and Nangi's doctor's appointment all by myself. I'm so proud of me. Nangi spending some quality time with Tati. එයාම තමයි දවසම මාත් එක්ක ඉඳලා තාත්තිග ආපු ගමන්ම එයා ගාවට වෙලා තමයි ඉන්නේ. Revaya මේ වෙලාවේ ගොඩාක් බඩගිනි හිටියේ because එයා vomit කරපු නිසා. So අපි ඉක්මනටම එයාට කන්න අරන් දුන්නා. එයා good girl වගේ ඔක්කොම කෑම ටික කෑවා. And this is my favorite beef submarine from Alight. And then we came back home. It was a very busy day, but we enjoyed the whole day with the family. Thank you so much for watching this video. We'll come back with another one soon. Bye.